දෙවන පරිච්ඡේදය සොයා ගැනීම. ගුවන් යානා සේවකයන් දෙදෙනාගෙන් දෙයස්ටයා වූ හෙන්රි මිචෙල් සෑම මේසයක් වෙතම අදාළ බිල්පත් ගෙන යමින් සිටියේය. තවත් පැය භාගයකින් ඔවුන් ක්‍රොයිඩන් වෙත ළඟා වනු ඇත. ඔහු නෝට්ටු සහ කාසි එකතු කරගනිමින් ස්තුතියි සර්, ස්තුතියි මැඩම් යයි කීවේය. රංශ ජාතිකයින් දෙදෙනා සිටි මේසයේදී ඔහුට විනාඩි 2ක් පමණ බලා සිටීමට සිදු වූයේ ඔවුන් දෙදෙනා ගැඹුරු සාකච්ඡාවක ගිලී සිටි බැවිනි. ඔවුන්ගෙන් හොඳ සන්තෝෂමත් බලාපොරොත්තු විය නොහැකි බව ඔහු දියාරු ලෙස කල්පනා කළේය. මගීන් දෙදෙනෙකු නින්දේ පසුවිය. එනම් උඩරැවුල සහිත කුඩා මිනිසාත් කෙළවර ආසනයේ සිටි කාන්තාවත්ය. ඇය කිහිප අවස්ථාවක මෙම ගුවන් යානයේ ගමන් කළ බවත් හොඳින් සන්තෝෂම් දුන් බවත් ඔහුට මතක තිබුණි. එම නිසා ඇය අවදි කිරීමට ඔහු පැකිලිනි. උඩු රැවුල්කාර කුඩා මිනිසා අවදි වී තමා ලබාගත් සෝඩා වතුර බෝතලය සහ විස්කෝතු සඳහා මුදල් ගෙව්වේය. මිචෙල් අනෙක් මගියාගෙන් හැකිතාක් වේලා ඈත්ව සිටියේය. ක්‍රොයිඩන් වෙත ළඟාවීමට මිනිත්තු 5ක් තිබියදී ඔහු ඈ පසකින් සිටගෙන ඈ වෙත පහත් වූයේය. "සමාවෙන්න මැඩම්, මේ මැඩම්ගේ බිල." ඔහු ගරු සැලකිල්ලෙන් යුතුව ඇගේ උරහිසට අතක් තැබුවේය. ඇය අවදි නොවුනි. ඔහු මදක් තදින් අත තද කර ඇයව මෘදු ලෙස හෙල්ලුවේය. නමුත් ඔහුට ලැබුණු එකම ප්‍රතිඵලය ඇගේ සිරුර ආසනයෙන් පහළට මදක් රූරා යාම පමණි. මිචෙල් ඈ වෙත නැමී බැලුවේය. ඉන්පසු සුදුමැලි මුහුණින් යුතුව ඔහු සිටගත්තේය. "මොනවා වෙන්න බෑ," දෙවනි සේවකයා කීවේය. "මම කියන්නේ සහතික ඇත්ත." මිචෙල් සුදුමැලි වී වෙවුලමින් සිටියේය. "ඔයාට හොඳටම විශ්වාසද හෙන්රි?" ආයෙත් අහනවා. "අඩු ගානේ මම හිතන්නේ එයාට මීමැස් මොරේ වගේ ලෙඩක්ද දන්නේ නැහැ. අපි තා විනාඩි ගානකින් ක්‍රොයිඩන් වල. එයාට අමාරු නම්." ඔහු විනාඩියක් හෝ දෙකක් තීරණයකට එළඹිගත නොහැකිව සිටියහ. ඉන්පසු ක්‍රියාත්මක වීමට පටන් ගත්හ. මිචෙල් පසුපස කොටසට නැවතත් ගියේය. ඔහු ආසනයෙන් ආසනය වෙත යමින් හිස නමා යමක් රහසින් විමසුවේය. "සර්, ඔයා දොස්තර කෙනෙක් නෙමෙයිද?" "මම දොස්තර කෙනෙක්. මොකක් හරි ප්‍රශ්නයක් නම්?" නෝමන් ග්‍රේන් තම අසුනින් නැගිටිමින් කීවේය. "මම දොස්තර කෙනෙක්." බ්‍රයන් වෛද්‍යවරයා කීවේය. "ඇයි, මොකද්ද ප්‍රශ්නේ?" "අර කෙළවරේ නෝන කෙනෙක් ඉන්නවා. එයාගේ පෙනුම එච්චර හොඳ නැහැ." බ්‍රයන්ට් ආසනයෙන් නැගිට සේවකයා සමග ගියේය. ඔහු උඩු රැවුල්කාර කුඩා මිනිසාද ඔවුන් පසුපස ගියේය. නොම්බර 2 ආසනයේ ගුලි ගැසී සිටි මිටි මහත කළු ඇඳුමකින් ඇදවියේ කාන්තාව වෙත බ්‍රයන්ට් වෛද්‍යවරයා පහත් විය. වෛද්‍යවරයාගේ පරීක්ෂාව ඉතා කෙටි එකක් විය. "එයා මැරිලා," ඔහු කීවේය. "හේතුව මොකක් කියලාද හිතන්නේ?" "මීමැස් මොරේ වගේ එකක්ද?" මිචෙල් ඇසුවේය. "සම්පූර්ණ පරීක්ෂාවක් කරන්නේ නැතිව ඒක කියන්න බෑ." "එයා අන්තිමට පණ පිටින් දැක්කේ කොයි වෙලාවෙදිද?" මිචෙල් කල්පනා කළේය. "මම කෝපි අරගෙන එනකොට එයා හොඳින් හිටියා." "ඒ කීයට විතරද?" "මං හිතන්නේ විනාඩි 45කට විතර ඉස්සෙල්ලා. ඊට පස්සේ මම බිල අරගෙන එනකොට මම හිතුවා එයා නිදි කියලා." "එයා මැරිලා මේ වෙනකොට අඩු ගානේ පැය භාගයක්වත් ගත වෙලා තියෙනවා," බ්‍රයන්ට් කීවේය. ඔවුන්ගේ පරීක්ෂා කිරීම අන් අයගේ කුතුහලය ඇති කිරීමට සමත් විය. ඇතමෙකු බෙලි දික් කර ඔවුන් දෙස බැලූහ. "මං හිතන්නේ මේක මීමැස් මොරේ වගේ දෙයක් වෙන්න ඇති." මිචෙල් බලාපොරොත්තු සහගතව යෝජනා කළේය. ඔහු අපස්මාරය පිළිබඳ න්‍යායයෙන්ම එළඹගෙන සිටියේය. ඔහුගේ බිරිඳගේ සොයුරියට අපස්මාරය වැළඳී තිබිණි. අපස්මාරය යනු ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි එදිනෙදා ජීවිතයේදී හමුවන දෙයක් යැයි ඔහු විශ්වාස කළේය. බ්‍රයන්ට් වෛද්‍යවරයාට යමක් ප්‍රකාශ කර කටවරද්දා ගැනීමට උවමනාවක් නොවිය. ඔහු ප්‍රශ්නාර්ථ බැලමකින් හිස දෙපසට වැනුවේය. ඔහුගේ වැලමිට අසලින් යමෙක් කතා කරන හඬක් ඇසිනි. ඒ හඬ පැමිණියේ හිස වටා රෙති උදාගෙන සිටි උඩු රැවුල්කාරයාගෙනි. "එයාගේ බෙල්ලේ පොඩි තුවාලයක් තියෙනවා," ඔහු කීවේය. ඔහු කතා කළේ තමාට වඩා දැනුගත් අයෙකුට කතා කිරීමේදී දැක්විය යුතු ගරු සැලකිල්ලකිනි. "ඇත්ත තමයි," බ්‍රයන්ට් වෛද්‍යවරයා කීවේය. කාන්තාවගේ හිස දෙපැත්තට යන්තමින් පැද්දෙමින් තිබිණි. ඇගේ උගුර ප්‍රදේශයේ සියුම් සීරීමක් බඳු කුඩා සලකුණක් විය. "අපිටත් කියනවාද මොකක්ද වෙලා තියෙන්නේ කියලා?" ඩියුපන්ට්ස්වරු සාකච්ඡාවට සම්බන්ධ වීම සඳහා පැමිණියහ. පසුගිය විනාඩි කිහිපයේදී ඔවුහු ඇහුම්කන් දෙමින් සිටියහ. "මේ නෝනා මැරිලා කියලා නේද කිව්වේ? එතකොට එයාගේ තුවාලයකුත් තියෙනවා." එම ප්‍රශ්නය ඇසුවේ තරුණ ඩියුපන්ට්ය. "මමත් දෙයක් කියන්නද? දැන් ටිකට කලින් මේක ඇතුලේ බඹරෙක් ඉගිලුණා. මම ඌව මැරුවා." ඔහු තම කෝපි පීරිසියේ ඌ බඹර කුණ පෙන්වුවේය. "අසරණ නෝනා මැරිලා තියෙන්නේ බඹර විෂ නිසාද දන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙනවා මම අහලා තියෙනවා." "ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්."
බ්‍රයන්ට් එකඟ විය. මම ඒ වගේ සිද්ධි කීපයක් ගැන දන්නවා. විශේෂයෙන් හදවතේ දුර්වලකමක් තිබුණා නම් ඒක සෑහෙන හොඳ පැහැදිලි කිරීමක්. මගේ මොන හරි කෙරෙන්න ඕනද සර්? ගුවන් යානා සේවකයා ඇසුවේය. අපි තා විනාඩියකින් ක්‍රොයිඩන් වල. ඒක හොඳයි. මදක් පසෙකට වෙමි. බ්‍රයන්ට් වෛද්‍යවරයා කීවේය. මෙතන කරන්න දෙයක් නැහැ. මිනිය මෙතනින් හොලලන්න එපා. හොඳමයි සර් මට තේරෙනවා. බ්‍රයන්ට් වෛද්‍යවරයා තම ආසනයේ වෙත නැවත යාමට සූදානම් වුවද හිස වටා රෙදි ඔතාගත් කුඩා විදේශිකයා තම මග අවුරා සිටිනු දැක විස්මයටපත් විය. මේ අහන්න මහත්තයා. දැන් කරන්න තියෙන හොඳම දේ තමුන්ගේ ආසනයට වෙලා ඉන්න එක. අපි තව පොඩ්ඩකින් ක්‍රොයිඩන් වලින් ගොඩ බහිනවා. ඔහු කීවේය. ඒක හරි සර්. සේවකයා කීවේය. කරුණාකරලා හැමෝම තම තමන්ගේ ආසන වලට යන්න. ඔහු මදක් උස් අනින් කීවේය. පොඩ්ඩක් ඉන්න. කුඩා මිනිසා කීවේය. තව පොඩි දෙයක් තියෙනවා. පොඩි දෙයක්? ඔව් පොඩි දෙයක් මග ඇරලා තියෙනවා. ඔහු තම සපත්තුවේ තුඩින් යමක් දක්වමින් කීවේය. බ්‍රයන්ට් වෛද්‍යවරයා සහ ගුවන් යානා සේවකයා ඔවුන්ගේ දැස් ඒ වෙත ගෙන ගියහ. කළු පැහැති සායේ වාටියෙන් අර්ධ වශයෙන් සැඟවී තිබූ කළු සහ කහ පැහැති යමක් ඔවුන්ට දක්නට ලැබුණි. තව බඹරෙක් වෛද්‍යවරයා පුදුමයෙන් කීවේය. හර්කියුලස් පයිරට් තම දණහිස් බිම නමා පහත් විය. ඔහු තම සාක්කුවෙන්ගත් ක්වීසරයෙන් මගින් එම වස්තු ඔසවාගෙන සිටගත්තේය. ඔහු මේක බඹරෙක් වගේම තමයි. ඒත් බඹරෙක් නෙමෙයි. ඔහු ඒ වෛද්‍යවරයාට සහ සේවකයාට පැහැදිලිව පෙනෙන ලෙස ඔසවා පෙන්වූයේය. ඒ තැඹිලි සහ කළු සිලික් රෙදි කැබලි සවිකල අසාමාන්‍ය පෙනුමකින් යුතු දුර්වලන තුඩක් වැනි කටුවකි. දෙයියෝ සාකි. එමහාට පැමිණියේ තම අසුන හැර දමා ගුවන් යානා සේවකයාගේ උරහිසට උඩින් හිස රුවාගෙන සිදුවන්නේ කුමක්දයි බලා සිටි ක්ලැන්සි මහතාගෙනි. හිතා ගන්න බෑ. ඇත්තටම හරිම පුදුමාකාරයි. අනිවාර්යෙන් මගේ ජීවිතේ මම දැක අදහ ගන්න බැරි දේ. මගේ ඇස් දෙකෙන් නොදැක්කනම් මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. සර් කියන දේ අපට පැහැදිලි නෑ. සර් මේ මොකක්ද කියලා දන්නවද? සේවකයා ඇසුවේය. මොකක්ද කියලා? අනිවාර්යෙන්ම මම දන්නවා කියලා. ක්ලැන්සි මහතා ආඩම්බරයෙන් ප්‍රකාශ කළේය. මහත්වරුනි මේ තියෙන කිසියම් ගෝත්‍රික කණ්ඩායම කටේ තියාගෙන පයිප්පෙන් සතුරාට විදින්න පාවිච්චි කරන තුඩක්. මට හරියට මතක නෑ ඒ දකුණු ඇමරිකානු ගෝත්‍රිකයෝද නැත්නම් වෙන જાතියක්ද කියලා. හැබැයි අනුමානයක් නෑ. මේ තියෙන්නේ පිඹින බටයකින් විදපු උලක්. ඒ වගේම මට සෑහෙන විශ්වාසයක් තියෙනවා ওই තුඩේ තියෙන්නේ දකුණු ඇමරිකානු ගෝත්‍රිකයෝ පාවිච්චි කරන විෂ වර්ගයක් කියලා. හර්කියුලස් පයිරට් ඔහු වෙනුවෙන් වාක්‍ය අවසන් කරමින් කීවේය. මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඔහු ඉන්පසු කීවේය. මේක හරි අසාමාන්‍යයි තමයි. ක්ලැන්සි මහතා තවමත් අහනෝ උද්‍යෝගයෙන් කීවේය. මමත් රහස් පරීක්ෂක නවකතා ලියන කෙනෙක්. ඒත් සැබෑ ජීවිතයේදී එහෙම දෙයක් වුණා කිව්වහම ගුවන් යානයේ සෙමෙන් පහත් වන්නට පටන් ගත්තේය. සිටගෙන සිටි අයගේ සම්බරතාවයේ මදක් බිඳ වැටිනි. ගුවන් යානයේ තම ගමනාන්තයේ වෙන ක්‍රොයිඩන් ගුවන්තොට වෙත ළඟා වෙමින් තිබුණි.